අපි විශ්වයේ තනියමද? අපි ජීවත් වෙන විශ්වය අතිවිශාලයි. එහි තරු බිලියන ගාණක් සහ ඒවා වටා භ්‍රමණය වෙන ග්‍රහලෝක ට්‍රිලියන ගාණක් තිබෙන බව විද්‍යාඥයින් විශ්වාස කරනවා. එවැනි විශාල විශ්වයක පෘථිවිය පමණක් ජීවය ඇති එකම ස්ථානයද? නැත්නම් වෙනත් බුද්ධිමත් ශිෂ්ටාචාරද කොතැනක හෝ තිබෙනවාද? Thank you for inviting me here to talk about the universe. Approximately 15.5 billion years ago, there was a crash of atoms, gas and material, and that formed what is known today as the universe. And then there is something known as aliens. Alien meaning it is unknown. It is actually alien intelligence. Not artificial intelligence. Tia. Hello, Tia? Are you with us? බර සල්ලි උඩ බඩ ගැනද බං තාම හිතන්නේ? ඕ බං මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. යෙන් එලියට ඔය තියෙන්නේ බං අයිඩියාස්. මොකද්ද? යකෝ ගෝස් කොන්ටෙන්ට් හැමෝම ගහනවනේ. පදුරකට පයින් ගහපුවම තියනවා. අපි ගහමු ඒලියන් කොන්ටෙන්ට්. ආහෝ. SETI, the search for alien intelligence. සේනු ආව බලන්න ආසද? Patterns that nature. අපි විශ්වයේ තනියමද? නැත්නම් තවමත් බුද්ධිමත් ශිෂ්ටාචාරය කොතැනක හෝ අපව නිරීක්ෂණය කරමින් සිටිනවද? සමහර විට මනුෂ්‍ය ශිෂ්ටාචාරය වෙනස් කරන පිළිතුරක් හෙට දිනේ ලැබිය හැකියි.